ඔයා වියලි කලාපයේ වගේ කුකුල් පාලනය කරනවා නම් ඔයාට මුහුණ දෙන්න වෙන විශාලතම ගැටලුවක් තමයි මේ උෂ්ණත්වය කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝෙන් කතා කරමු මේ වගේ උෂ්ණත්වය වැඩි කාලයකදී ඔයගොල්ලෝ කුකුලොන්ට කොහොමද හරියට කෑම වට්ටෝරුවක් හදලා ඒක අපි ලබා දෙන්නේ කියලා. ඉතින් channel එකට අලුත් වෙන්න අපිත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩේ කතා නොකර වීඩියෝ එකට. ඉතින් කුකුල් පාලනයේදී බිත්තර ගන්න සත්තුන්ගේ නිදහස වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ සත්තු පීඩනය අඩුවෙන් එහෙම නැත්නම් ආතතිය අඩුවෙන් ගොඩක් නිදහසේ ඉන්නවනම් බිත්තර අස්වැන්න 120කින් 30කින් විතර වැඩි කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ අත්දැකීම්ම දන්නවා ඇති. මම ඕන කලින් වීඩියෝ වලින් මේක ගැන කතා කරලා තියෙනවා. කොහොමද මේක අපි ස්ට්‍රෙස් එක නැති කරන්නේ කියලා ඔයගොල්ලෝ කිකිලියොන්ගේ. ඉතින් මේකෙදි මම ප්‍රධාන වශයෙන් කියපු දෙයක් තමයි උෂ්ණත්වය වැඩි අඩු කරන එකෙන් කොහොමද අපි ඔයගොල්ලෝගේ සත්තුන්ගේ ආතතිය වගේ දේවල් අවම කරලා බිත්තර අස්වැන්න වැඩි කරගන්නේ. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න කලින් කිව්වා වගේම මේ වගේ ආතතිය අඩු වෙන්න එහෙම නැත්නම් උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට ඔයගොල්ලෝගේ සත්තුන්ව රෙඩි කරන්න පුළුවන් කෑම වට්ටෝරුවක් ගැන. ඉතින් අපි කතා කරමු මේ වගේ උෂ්ණත්වය වැඩි කාලවලදී ඔයගොල්ලෝගේ සත්තුන්ව වෙන්න පුළුවන් රෙලි රෝග සහ ඒවට විසඳුම් විදිහට අපි දෙන්න ඕන ආහාර ගැන. එහෙම කතා කරොත් මම හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න සහ මේක ඉක්මනටම ඔයගොල්ලෝනේ කියන්න මටත් ලේසි වෙයි කියලා. ඉතින් මං ඉස්සරහම කියන්න ඔයගොල්ලෝගේ සත්තුන්ගේ විචලනය ගැන. විචලනය කියන්නේ මොකද්ද? විචලනය කියන්නේ සත්තුන්ට වතුර අඩු වෙන එක. ඉතින් ඕගොල්ලෝ අහලදී පහුගිය දවස්වල උෂ්ණත්වය වැඩි වෙනකොට මිනිස්සුන්ටත් විචලනය වෙන්න පුළුවන් වතුර ගොඩක් පානය කරන්න කියලා කිව්වා. අන්න එහෙනම් අනිවාර්යයෙන්ම වතුර බිදක්වත් අඩු වෙන්න දෙන්න එපා ඕගොල්ලෝගේ කිකිලියොන්ට. පැය 24ම හරියන්නේ ඒගොල්ලන්ට බොන්න ළඟා වෙන්න පුළුවන් තැනකින් වතුර එල්ලලා තියන්න ඕනේ. අර භාජන තියෙන්නේ. භාජන වලින් වතුර දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට වතුර අපත යන්නේ ඒ වගේම තමයි සත්තුන්ට මේ වතුර ගන්නත් ගොඩක් පහසුයි. ඉතින් අනිත් ඒ තමයි ඔයගොල්ලෝගේ සත්තු ගොඩක් අවුවේ වගේ යනවනම් ඒ කියන්නේ ඔයා නිදල් ඇති කරනවා මේ සත්තුන්ට චර්ම රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. මේක වෙන්නේ ගොඩක්ම නෙකඩ් නෙක් කියන සත්තු జాතියෙන්. මොකද ඒගොල්ලෝගේ බෙල්ලේ පිහාටු නැති නිසා ගොඩක් දුරට ඒගොල්ලෝ අධික උෂ්ණත්වයේදී චර්ම රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේක ගොඩක්ම බලපාන්නේ මම කිව්වේ නෙකඩ් නෙක් වගේ සත්තුන් විතරයි මේ ගොඩක් දුරට බලපාන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු ඔයගොල්ලෝ කිකිලියොන් ලබා දෙන්න පුළුවන් ආහාර ගැන. ඒ කියන්නේ පොදුවේ උෂ්ණත්වය අවම කරගන්න දෙන්න පුළුවන් ආහාර. සාමාන්‍යයෙන් එළවලු වර්ග තියෙනවා. සාමාන්‍ය ජලයේ ගොඩක් තියෙන. පිපිඤ්ඤ, තැකිලි ඒ වගේ. ඒ කියන්නේ සාමාන්‍ය වතුර ගොඩක් අඩංගු වෙන ඒවා තියෙන්නේ. අන්න ඒ වගේ එළවලු වර්ග සතුන් ලබා දෙන්න පුළුවන්. මේ වගේ අහක දාන එළවලු සාමාන්‍යයෙන් තියෙන එළවලු කඩවල වගේ ගන්න. ඒ වගේ අරන් ඇවිල්ලා පොඩි පොඩි කෑලි වලට කපලා මේක සාමාන්‍ය දවල් වරුවේ එන උෂ්ණත්වය වැඩි වරුවක වගේ ඒ වගේ කාලයේදී ලබා දෙන්න ඕන. මොකද මේගොල්ලෝ ඒවා ටික ටික කොට කොට දෙනවල වතුර වාස්තවයට වැඩි වෙනවා. අන්න ඒ වගේ දේවල් එනවා. අනිත් එක තමයි ඔයාලට පුළුවන් පළතුරු විදියට කොමඩු වගේ දේවල් ලබා දෙන්න. මොකද මේකෙත් වතුර ගොඩක් තියෙන. අපි වෝටර්මෙලන් කියලා කියන්නේ. ඒ කියන්නේ වතුර ගොඩක් තියෙනවා මේ වගේ. සාමාන්‍යයෙන් අන්න ඒ වගේ දේවල් ඔයාලට ලබා දෙන්න පුළුවන් නම් සත්තුන්ගේ ශරීරයේ විජලනය වළක්ව ගන්න සහ උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි කෑම වට්ටුව අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. මම ඔයාලට කලින් වීඩියෝ එක කතා කරා කොහොමද මේ ඉගුරු සුදුලුණු වගේ දේවල් වලින් ඔයගොල්ලෝගේ බිත්තර අස්වැන්න වැඩි කරගන්න සහ සතුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න කියන. ඉතින් මේකදී මම ඔයාලට කියලා ඇති ඉගුරු වලින් මේක කරන්න පුළුවන් කියලා උෂ්ණත්වය පාලනය. ඉගුරු කියන්නේ සාමාන්‍යයෙන් අපි වුණා සීතල වැඩි කාලයකදී වගේ පාවිච්චි කරන දෙයක්. ඉතින් අන්න ඒ වගේ තමයි උෂ්ණත්වය වැඩි කාලයකදී ඔයගොල්ලෝගේ සත්තුන්ගේ ශරීරයේ උෂ්ණත්වය නියත මට්ටමක තියාගන්න මේ ඉගුරු කියන දේ වැදගත් වෙනවා. ඔයාලට පුළුවන් මේ ඉගුරුත් ඔයගොල්ලෝගේ සත්තුන්ට ලබා දෙන්න. ඉතින් ඔයාලට මම කියලා ඇති මේ වීඩියෝ එකේ ගොඩක් දුරට ඉගුරුයි සුදුලුණු එකලකින් යන දේවල් තමයි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඉකුරු වගේ දේවල් අලයක් වගේ ගෙනල්ලා ගෙදර හදාගන්න කවදා පාඩු වෙන්නේ නැහැ. අපිට උනත් පාවිච්චි කරගන්න පුළුවන් ඕන වෙලාවක. අන්න ඒකේ හින්දා. ඔයාලට පුළුවන් මේ ඉකුරුත් මේකට පාවිච්චි කරන්න උෂ්ණත්වය පාලනය කරගන්න. අන්තිම තමයි ඔයගොල්ලෝ බඩේකට වගේ දේවල් ඔයගොල්ලෝ කිකිලියොන් ලබා දෙනවා නම් අන්න ඒක කරන්න යන්නේ උෂ්ණත්වය කාලයේදී. මොකද බඩේ රුගෙන ගොඩක් හොද දෙයක් ඕන කිකිලියොන්ට. ඒනවනේ මේක ලබා දෙන්න එපා. පළවෙනි හේතුව තමයි ඔයගොල්ලෝගේ සත්තුන්ට මේක ජීර්ණය කරන්න ගොඩක් අමාරුයි. මොකද මේක ගොඩක් දුරට ඉතා සංකීර්ණ කාබනික අංශ තමයි ගොඩක් මේකේ තියෙන්නේ. මේක ජීර්ණය කරන්න ගොඩක් ඒගොල්ලෝ ශක්තිය යොදවන්න වෙනවා. ඉතින් අනිත් ඒ තමයි ඔයගොල්ලෝ සත්තු මේවා ටික කන්න ගොඩක්ව පොරාලනවා. ඔය දවල් වරුවක ඔය කෑම දැම්මොත් එහෙම මේගොල්ලෝ බඩේරුගට කියන්නේ ඉතාම පීඩනක ආහාරයක් ඉන්න ඒගොල්ලෝ කන්න පොරාලන. එතකොටත් තව ඒගොල්ලොන්ගේ සැතේ වැඩි කරලා උෂ්ණත්වය ගොඩක් දුරට ඒගොල්ලන්ට බලපානවා. අන්තිමට තමයි මම ඔයාලට මේකත් එක්කම කියන්නම් මම මේ කියන ආවින්ද ඔයාලා කවදාවත් උදේ හවස ඇරෙන්න දවල් වරුවේ කෑම දාන්න එපා. උෂ්ණත්වය අඩු වුණත් වැඩි වුණත් කමන්නේ. උෂ්ණත්වය වැඩි කාලෙදී කොහොමත් කරන්න එපා. මොකද මේ වගේ වෙලාවට සත්තු ගොඩක් කලබල වෙනවනේ. ඔයා කෑම අරන් යනකොට උදේම සත්තු කෑ ගහගෙන එනවා එළියට. සාමාන්‍ය ඒගොල්ලෝ ඉගිලෙනවා ඔම නටනවනේ. අන්න ඒක එතකොට ඔයා දවල් වරුවේ කරන්න ගියොත් එහෙම සත්තු ගොඩක් වෙහෙසටපත් වෙනවා.
ඉතින් අන්න එතකොට කෑම කන්නවත් ඒගොල්ලෝ රුචියක් නැහැ. මොකද අර පොරාලලා ඒගොල්ලෝ ගොඩක් මහස්සි වැටිච්ච ඇදේ ඉතිගෙන ඉන්නවා. අන් එහෙම වෙනවා. අනිත් එක තමයි ඔයාලට පුළුවන් කූඩුව වටේට වතුර හිින්ද මේක ආහාර වට්ටුවට අයිති වෙන්නේ නැතුණාට මේකත් එක්කම කියලා දැම්මම මේ ගොඩක් ලේසි ඔයාලට. ඔයාලට පුළුවන් ගේ වටේට, ඒ කියන්නේ කුකුල් ගෙදර වටේට වතුර බටයකින් අල්ලලා සිසිල් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ වලින් මම කතා කරනවා මේ කුකුල් කුඩ හදාගත්තදී උෂ්ණත්වයට වලත් දෙන වේර ප්‍රමාණය හදාගන්න කියලා. ඉතින් ඒවත් බලන්න සෙට් වෙලා ඉන්න. ඒ වගේ තමයි අර ජලය ලබා දෙද්දි මට කියන්න බැරිච්ච එක තමයි ජලය ලබා දෙද්දි ඔයාලට පුළුවන් විටමින් C ලබා දෙන්න. විටමින් C කියන්නේත් මේ උෂ්ණත්වයට ගොඩක් දුරට අපිට උමනා වෙන දෙයක්. අන්න ඒ හින්දා විටමින් C ලබා දෙන්න පුළුවන් ඔයාලට වතුරත් එක්ක. ඔයාලට විටමින් C නැත්තම් ගොඩක් මොහොත දෙයක් තමයි දෙහිස කියලා කියන්නේ. දෙහිස ගොඩක් දෙන්න එපා. විටමින් C සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා දීලා තියෙන දෙන විදිය ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා විටමින් ලබා දෙන විදිය. අන්න ඒකද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි මේ සත්තුන්ට විටමින් ලබා දෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් ඔයගොල්ලෝ කිකිලියොන්න මේ අධික උෂ්ණත්වය දරා ගන්න පුළුවන් විදිහේ කෑම වට්ටෝරක් හදාගන්න විදිය ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මම සාරාංශයක් දැන් කියන්න යන්න. මොකද ඔයාලට පළවෙනි ටික අපහැදිලි වෙන්න ඇති. මොකද මම ගොඩක් ඒවා කතා කරපු නිසා මම ඔයාලට පටස් ගාලා කියන්න යන්න සාරාංශයක් විදිහට ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ ජලය නොකඩවා ලබා දෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයා අනිවාර්යෙන්ම ජලය අඩංගු එළවලු වර්ග, පළතුරු වර්ග ලබා දෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාලට පුළුවන් භෞතික විදියට මේක පාලනය කරන්න කූඩු වලට වතුර ඉහලා එහෙම නැත්නම් මොන හරි ක්‍රමයකින් පොල් වතු දාලා හරි මොකක් හරි ක්‍රමයකින් වහලේ තෙමලා හරි භෞතික විදියට මේ උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මම ඔයාලට කියලා දුන්නේ දෙහියුෂ. එහෙම නැත්නම් C විටමින් ලබා දෙන්න කියලා. ඉතින් ඒ වගේ තමයි මම ඔයාලට වීඩියෝ එකේදී කිව්වා. බඩිරු ගත වගේ සංකීර්ණ දේවල් ලබා දෙන්න එපා. මොකද මේක ජීර්ණය කරද්දී ඒගොල්ලෝ ගොඩක් අවාසි වෙනවා. ඒ වගේ තමයි දවල් වරුවේ කෑම දාන්න එපා. මෙන්න මේක තමයි මම ඔයාලට ෆුල් වීඩියෝ එක ඇතුලේ කතා කරේ. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ ජය වේවා. channel එක subscribe කරලා තියාගන්න.